ඔයාලා අදත් එකතුලා ඉන්නේ Photoshop Top Secret වැඩසටහනත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්න කොහොමද Gaussian blur අපි යොදාගෙන පින්තූරයක් කලර් ඉමේජ් එකක් වෙනස් කරලා අපිට ඕන පාටක් යොදාගන්න කියලා. මේකට එක්සැම්පල් එකක් තමයි මේ. අපි එහෙනම් දැන් ඒ වැඩේ ඔයාලට කරලා පෙන්නන්නම්. මම ඒක CS5 වලින් තමයි ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි පාට කරගන්න ඕන ඉමේජ් එක අපි ඕපන් කරගන්න ඕන. මම දැන් ඒක ඕපන් කරගන්නම්. මම පාට කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉමේජ් එක. දැන් අපි මේ ඉමේජ් එක මෙතනින් සිලෙක්ට් කරලා ඉවරලා ලේ පැලට් එකෙන් සිලෙක්ට් කරලා මෙතන තියෙන ඔයාලට පේනවා ඇති කළු පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච අර ග්‍රේඩියන්ට් වගේ මිශ්‍ර වෙච්ච බෝලයක්. එතනින් අපි තෝරලා මෙතනින් හුවා සැචුරේෂන් කියන එක තෝරගන්න ඕන. මෙතනින් අපි තෝරන්න ඕන ඍණ 70. සැචුරේෂන් කියන එකට ඍණ 70 අපි තෝරන්න ඕන. දැන් කරන් තියෙන ලේයර්ස් කියන එක මෙතන තෝරන්න. දැන් අපි අලුත් ලේ එකක් ගන්න ඕන. මෙතන ඔයාලට පේනවා ඇති පොඩි මෙහෙම කොටුවක් තියෙනවා ඩස්ට්බින් එකට මේ පැත්තෙන් create new layer කියලා. එතන ක්ලික් කරාම අලුත් ලේ එකක් හදා ගන්න පුළුවන්. අපිට ඊට පස්සේ blend mode එක හදා ගන්න ඕන soft light කියන එක. එතන අපි හදන්න ඕන මෙතන ඔයාලට පේනවා මෙතනින් තමයි blend mode එක වෙනස් කරන්න. නැත්නම් right click කරලා blending option වලින් හදන්න පුළුවන්. මෙතනින් තමයි blend mode එක හදාගන්න soft light කියලා. දැන් කරන් තියෙන brush එක අපි මෙතනින් තෝරගන්න ඕන. ඒ brush එක කියන්නේ 7 වෙනි tool එක. මෙතනින් අපි තෝරන්න ඕන pixel 48 මම තෝරලා තියෙන pixel 48 තමයි ඔයාලා තෝරගන්න ඕන. දැන් කරන් තියෙන්නේ ඔයාලට පාට කරගන්න ඕන පාට වලින් මේක පාට කරගන්න එක. මම රේන්බෝ පාටට වගේ පාට කරගන්නවා. අපිට දැන් කරන්න තියෙන්නේ මෙතන ෆිල්ටර් අපි දැන් පාට කරපු ලේ එක තෝරගෙන ලේ පැලට් එකෙන් මෙතන ෆිල්ටර් ගිහිල්ලා බ්ලා තෝරලා Gaussian blur තෝරන්න. ඊට පස්සේ අපිට කරන් තියෙන radius කියන තැන 9 pixel 90 pixel නෙමෙයි 9 pixel තෝරලා මෙතනින් ඕකේ කරන්න. දැන් ඔයාලට පේනවා අපි ගත්ත ඉමේජ් එක නෙමෙයි වෙන ගොඩාක්ම වෙනස් අපි පාට කරගත්තු ඉමේජ් එකක් තමයි මේ. මේක තමයි මට ඔයාලට කියන්න ඕනලා තිබුණේ. එහෙනම් තවත් top secret වැඩසටහනක්